අම්මේ ඇහෙනව නේද? හරි. දැන් වෙලාව කීයද? 10යි. 10යි රෑ. වැඩ ටික ඔක්කොම ඉවරලා වීඩියෝ එකක් තිබ්බ ඒකත් හදලා හිර රෑ වීඩියෝ දැන් ওই බබාලගේ වැඩ ටික ඔක්කොම ඉවරලා එයාලා පාඩම් වැඩ එයාලට දීලා එයාලා පැත්තකින් හිමීර තියලා ෂේප් එකේ ඉන්නේ වීඩියෝ එක හදාගන්න නැත්නම් මට වීඩියෝ කරගන්න හම්බෙන්නේ නැහැ මෙතන. ගුණේ අයියා හැම එනවා මෙතන කරදර කරන්න දොරත් වහලා තියෙන හින්දා. රයිට් මම දැන් නිකම් බොරුවට තනියෙන් මේ වැඩේ කරන්න ඕනේ නෑනේ. මේ අර මම දැකලා තියෙන එක කට්ටිය මේ අනේ මම දැන් මේකප් එක රිමූව් කරන්න යන්නේ. ඉතින් මම මොලෙන්ම කරන්නේ මෙහෙමයි කියලා කියන ඒ වගේ මටත් ආසෙ තුන එකක් කරන්න. එතකොට ඒ කට්ටිය මේ විදිහටනේ දාන්නේ නේද? එතකොට එයාලා මේ විදිහටනේ මුලින් කරනවා ඇත්තේ. හරි මටත් ආසෙ තුන ඒ වගේ මගේ මේකප් එක රිමූව් කරලා පොඩි මගේ මේකප් එක රිමූව් කරන විදිහ ඔයාලට පෙන්වන්න. ඉතින් අපිට වැඩක් මේ ඔයාගේ ඔය එක රිමූව් කරන එක කියලා කියයි. ඉතින් ඔව් ඇත්ත ඒක වැඩක් නෑ තමයි. ඒ වුණාට වැඩක් තියෙන උන් ඉන්නවනේ මෙතන. ඒ උන්ට පේන තමයි දාන්නේ. හරිද? පොඩ ඉන්න. දෙයනේ. මගේ නලල සෑහෙන්න තියෙනවා. පොඩ ඉන්න. මේක මේ ෆේස් ට්‍රැකින් නේද? මගුල උඩටයි පල්ලෙහාට යනවා හැම වෙලේම ආරයිට්. හරි නලල තියෙන්නේ මොලේ තියෙන්නේ උන්ට. එහෙනම් ඒක ගැන බලන්න එපා. මට පොතට මොලේ තියෙනවනේ ඒකයි එහෙම තියෙන්නේ. හරි දැන් බලමු අපි මේ ඉස්සල්ලාම මම ගන්නවා වෙට් ටිෂු එක. වෙට් ටිෂු එකක් අරගෙන ඊන් පස්සුව මේකප් රිමූව් එකක් තියෙනවා මං ගාව. පේනවද ඔයාලා? ඒකෙන් ටිකක් ඒකට දාලා එක පොඩෙන් ළඟට කරලා පෙන්නන්න. බලන්න. මම හරි ආසයි මගේ අයිලයින් එක අඳින්න. මොකද ඒක ඇඳ නැත්තම් නිකන් මේ හොරෙක් වගේ ලුක් එකක් එනවා. ඒ කියන්නේ ඇහැ නිකන් මේ මගේ ඇස් දෙක ලොකුයි. එතකොට මේ හරි ලයින් එක ආවේ නැත්තම් හරිම කැතයි මට. මම දන්නේ ඒක මට හරි කැතයි. මගේ පුරුද්දක් වෙලා ඒක. අයිලයින් එක අඳින එක. අන්න බලන්න. අම්මතනම. ඉවරයි. හරි ඒ විදිහට මේක රිමූව් කරගන්නවා. මම පොඩි ලික්විඩ් මේකප් එකක් සිම්පල් මේකප් එකක් දාගෙන යන්නේ. සාමාන්‍ය සැලොන් එකේ වැඩවලට යනකොට අපි ඉතින් කොහොමත් ඒ විදිහට මේකප් වැඩ මේවනේ කරන්නේ. එතකොට පොඩි මේකප් එකක් දාගෙන යන්නේ. හෙවි මේකප් එකක් නෙමෙයි. හැබැයි මගේ අයිලයින් එක අඳින වැඩේ නම් මොක නැතත් මම කරනවා. මොකද මට ඒක පුරුදු වෙලා. දැන් ඒක නැතුව ගියොත් මේ මගේ ලොකු අලක් තියෙනවා. හැමෝම බයිනෝ හෙයාර් ස්ටයිල් එක වෙනස් කරන්න කියලා මට ආස නැහැ ඒක. මොකද මං ආස නැහැ මේ කොණ්ඩ කෑලි මේ මූන්ට එනවට. මං ආස හොඳ නීට් එකට පස්සට බැඳලා දෙන්න මට කරදරයක් නැහැ එතකොට. හරි. ඔන්න ඔයාලා බා මොකද මම මෙතනින් මෙහාට මේකප් දාන්නෙත් නැහැ. මම මගේ මූණේ මේ හරියට විතරයි මේකප් දාන්නේ. මේ වගේ ගොන් වීඩියෝ මම දාන්නම් ඉස්සරහට. නේද? ගියා නේද? මට අර කන්නඩිය ගන්න පෙන්වන්න මෙතනට. මම හිතන්නේ ගියා. ඕ. රයිට්. ගියාද කියලා හොඳට කන්ෆර්ම් කරගන්න තව වෙට් ටිෂු එකක් ගන්නවා. ආයි ඌන හොදගෙන ආවා. මට මේ බාත් รู ම් එකටත් ආයි මේක උසා යන්න බෑනේ. ඊළඟට කරන්නේ මම මෙන්න මේ සීරම් එක. මේක යූස් කරන්න.
මේක Cetaphil bright healthy radiance perfect serum. ඒ කියන්නේ glow එකක් ලැබෙන්නේ. මේක කියන්නේ මේක ගෑව කරම සුදු වෙනව නෙමෙයි. මං කියන්නේ මේ මොන හරි පැචස් තියනවා නම් චූටි ෆ්‍රිකල්ස් වගේ තියෙනවා මම ඒව අයින් කරන්නෙත් නෑ. මං කැමතියි ඒවා තියනවට. බයස් දැනකොට එහෙම තමයි ඉතින්. එනකට දැන් අපි හෙල්දි ස්කින් එක තියාගන්න ඕනනේ. දැන් මේකක් දාලා කොහොනේ? ඒක ඉවරත් වෙලාද කොහෙද? මට අර මේ ලස්සනට මේ මනකම් කරන්න බෑ. අහම තමයි. පිස්සු ගෑණෙක් වගේ. ඔය ආකාරයට ගා ගන්න. ඉන්පසුව මේක මේ හැම වෙලෙම කරන දෙයක් නෙවෙයි ඈ. මම මේ වීඩියෝ එකට කරන්නේ. මේ මංගාව තියෙන මෙන්න මේවා. එක જાතියේ මොනවද මේ? ඇලෝ වේරා. ෂීට් මාස්ක්. ඊට මංගාව තියෙනවා අය මොකද්ද මේ? ෂියා බටර් එකකින්. collagen. Oh my god. gold. ඒ වගේ තියෙන අයතර මේ collagen. මම හිතුවා මේ collagen කියන එක හොඳයි අපි ඒක දාමු. ඊට පස්සේ ඕක දාගෙන ගිහලා ගෙදර එවුම බය කරන්න පුළුවන්. රයිට් ළමයි මේ වගේව දාන්නේ හින්දා. හරි? මේකේ තියෙන්නේ මෙහෙම මට ලයිට් එක දාන්න බැරි වුණානේ. වීඩියෝ කරනකොට දාන ලයිට් එකක් තියෙනවා. අපේ අප්පෝ පස්සේ ඒක මතක් වුණා. ඊළඟ එක කරනකොට දාන්නම්. රයිට් කමන්නේ. ඕන නැති කිහිම ලයිට් යන්නේ. රයිට් on that. අනේ අවුලන්නේ. මාර කූල් එක. right අයියෝ මොකක්ද තියෙන්නේ? අවුරුදු 9ක් වෙනවා. ඒ වෙනකොට අපි ලස්සනට ඉන්න ඕනේනේ. මොක නැත. එහෙනම් ඔය වගේ දාගන්න. හරිද? දෝලා මේකේ මේ ඉතුරු තියනවනේ මේකේ. ඒක දාගන්න මේ ගාගන්න අත්වල කකුල් වල. අත් දෙකයි කකුල් දෙකයි ගන්න බලන්න. හරිද? මූන්ට විතරක් ගාගෙන හරියන්නේ නැහැ. හැම මගුලම අත් දෙකෙත් ගා ගන්න ඔය ගාන දෙයක්. ඔය ගාන හැම මගුලම අත් දෙකෙත් ගාන කකුල් දෙකත් ගාන්න. පොඩ්ඩයි. උදේ නැගිට ගමන් කකුල් දෙක දිහා බලනවද? නැද්ද? කකුල් දෙකත් ගා ගන්න ඕනේ. right. ඒ ආකාරයට කකුල් දෙකත් ගාගෙන තා ටික වෙලාවයි මට මෙතන ඉන්න පුළුවන්. ඊළඟට දොරට ගහනවා දෙන්නම ඇවිල්ලා. අයියෝ. ඕනා කකුල් දෙකේ අත් දෙකෙත් ගාගත්තා මේ. right. එච්චරයි තියෙන්නේ. ඊටු ටික මූණේ ගානවා. බෙල්ල අමතක කරන්න එපා. බෙල්ලට අනිවාර්යෙන් දාන්න. අපි බෙල්ල ගැන සැලකිලිපත් වෙන්නේ නැහනේ. මූණ හොඳට තියෙනවා බෙල්ල රැලි වැටලා. එහෙනම් මේක ගා ගන්න. හරි. දැන් ගෙවල් වල ඉන්නේ උන් බය කරන වෙලාවයි. මම යනවා ළමයි. good night.